Shana. Shana bahana daw istorya. Magi istorya. Baba. ශාන් පුතාට ඉන්ට්‍රෝ එකක් ඕනේ නෑ. ආදරය කරන්නත් පුළුවන්, වෛර කරන්නත් පුළුවන්. හැබැයි නොසලකා හරින්න බෑ. මේක පාරෙන් ස්ටේජ් එකට ආව තවත් කොල්ලෙක් ගැන කතාවක්. ඒ තමයි ශාන් පුතා. මම දන්නවා මං ආවේ කොහොමද කියලා. මතකයි මං හිටියේ කොහොමද කියලා. මම එහෙම හිටපු කෙනා මෙහෙම වෙච්ච විදිය මට මතකයි. ටියුලිප් කළු බෑග් එකේ. ඕකේ මගේ ඇඳුම් කැලි දෙක තුනක් දාගෙන ගිනි පෙට්ටියයි අත්බුරු සමාහිට අත්බුරුසු විතරයි ටූත් පේස්ට් එක නේ දාගෙන මං ඉතින් රසේ එකේ මේ යනවා. ඉතින් එක එක ජොබ් වල එහෙම ජොබ් කරලා කියනවා ඩිරෙක්ට් මාකටිංగ్ කරා. ඊට පස්සේ මම හම්බන්තොට වලායේ ඇන්ටිම ටෙන්ඩර් රන් කරලා තියෙනවා. වාහන සීස් කරලා තියෙනවා. ඊට පස්සේ මචං මම එලා ටෙලිකොම් එකේ මචං ඔය ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් දාන්න ගිහිල්ලා තියෙනවා. මයංගනේ වැඩ කරලා පාරේ වෙන සර්වේ හෙල්ක මචං. ඒ කියන්නේ මචං එලා කම්කරු ජොබ් එක. ඊට පස්සේ මචං මම එලා ටෙල් වල වැඩ කරලා තියෙනවා. බම්බල පිටියේ ඊට පස්සේ රත්නපුර. ඊට පස්සේ මම මචං එලා ක්ලබ් වල වැඩ කරලා තියෙනවා. වැඩ නැහැ මචං මම කරන්න තියෙන ගොඩක් ජොබ් මම කරලා තියෙනවා. මේක සුරංගනා කතාවක් නෙවෙයි. මේක ක්ලීන් ස්ටෝරි එකකුත් නෙවෙයි. මොහුට තිබුණේ පොලිස් රැපර් ඉමේජ් එකක් නෙවෙයි. අපි වගේම සාමාන්‍ය ගේමක් ගන්න කොල්ලෙක්. කොතනින්ද ශාන් පටන් ගත්තේ? මගේ ඔය හැමදේම වෙද්දි ඔය මොනවා කරා මට තේරෙනවා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ මම ආසයිනේ මචං. මම ලියනවා මට කොහොම ඒ ජොබ් එක කරගෙන ඉද්දි කොරෝනා එනවා. ඉතින් මම කඩේ ඉන්නවා. ඒකට මචං වෙනදා වගේ නෙමෙයි, වෙන ජොබ් වගේ නෙමෙයි. නිතර මතේ ෆෝන් එක තියෙනවා. ඉතින් මම වෙනදට හොයාගෙන රැප් ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ හිතුණා එක දවසක් පොඩි වීඩියෝ කැල්ලක් කරන්න ඕනේ කියලා. මගේ යාළුවෙක් වෙන සොෆා කියලා අපි දෙන්නත් එක ගිහිල්ලා පොරවේ කාමරේ කරනවා වීඩියෝ එක ඇවිල්ලා සමරු පොතේ ටිට්ටු ගැලේ විද්දුවා මේගොල්ලන්ගේ. ඇතර දැක්කේ ලස්සන මම නංගි කෙස් කල්ලම්බේ පාට හින්දි ඇක්ටින් දාගෙන යනකොට ගස්සලා පස්ස අවිවාදයෙන් තොර අයියගේ හිත කැල්ලම්බේ. මේ අවසනාවට මේ උදේ බලද්දි views 40000 ගාණක් තිබ්බා. ඉතින් ශාන් පුතා කියන්නේ ඕවර්නයිට් ක්‍රියේට් වුණ කැරක්ටර් එකක් නෙවෙයි. බාස් පර්ෆෙක්ට් නෑ, රියල් හිප් හොප් නෙවෙයි කියලා හිප් හොප් ෆෑන්ස්ලා කම්ප්ලේන්ට් කරන්න ගත්තා. බ්‍රෝ, ඔයාලා අහලා තියෙනවද ශාන් පුතා ප්‍රසිද්ධ වෙන්න කලින් කරපු ඩිස් ට්‍රැක්? දැන් ට්‍රැක්ස් එක ගත්තාම ඒ වගේ වයිබ් එක සම්පූර්ණ වෙනස්. කම් රයිට ඉස්සසුම් පරිසරයට මුද්දා හරි වාගත කර පැල්ලම් අදලුට බාරයි උඩ දාලා දඟලුවාට මැස්සොත් පදිරි මහුලුවාට ඇව්වට පස්සේ උඹලම කීයයි අඩු එක මාරයි වෙන්න බේස් කුටු කුටු වෙන්න බේස් කඩ යන්නේ මොළ හීල් කරන් නිග කේස් ඇති නිග දන වරුම වපන ක්ලාස් ඕෆ් ලයිෆ් ජීවිතේ උඹ always fail දුම් පාරසින කරන ලොකු බටන්තර යාලු නං අඟුතර සල්ලි තිබ්බේ පොල් ගස් වල තිබ්බා නං වේතන් කරා වගේ උනා ගම බිල්ල වෙන්නේ පවෙ සඳර ඉගෙන ගන්න අංග පොර උඹලා මැසින් ගන්නලු අන්නේ ගන්නේ සුපිරි පාන්ලු රැප් දුසින් දීලා මේ බලද්දී උඹලා මිසින් කොල්ලෝ ලෙකොසිස්ලා ජපාන් ඉන්නේ රැපර්ස්ලා කම්බන් අපිත් මාගම්පුර බ්‍රෝ උඹ ගෑනුම් තාතා ගොඩක් ෆෑන්ස්ලා ඔහුව ඉග්නෝ කරා. හැබැයි රැප් ආටිස්ට්ලා ඔහුව ඉග්නෝ කරේ නෑ. කාලෙත් එක්ක ශාන් රැප් සීන් එක ටච් කරා. ශාන්ගේ ට්‍රැක් වලට මිලියන් ගණනින් views ආවා. මාස් ඔඩියන්ස් එකේ වෙනම පිරිසක් ශාන් වටා එකතු වුණා. ශාන්ගේ අඩුපාඩු හදාගන්න ගමන් ශාන් රැප් සීන් එකේ තවත් උඩටම ආවා. හැබැයි තාමත් ශාන්ට හේට් කරන එක නැවතුනේ නෑ. ලිරික්ස් ඩීප් නෑ. ෆ්ලෝ ලිමිටඩ්. හිප් හොප් ෆෑන්ස්ලා කියන්න ගත්තා. ප්‍රශ්නේ ශාන් පුතා ගැන නෙවෙයි, රැප් කල්චර් එක ගැන. ශාන් පුතා ෆෑන්ස්ලට ඕනි දේ ටික ටික තේරුම් ගත්තා. සරම වෙනුවට ස්වැග් එකට අඳින්න පටන් ගත්තා. බ්‍රෑන්ඩිං, පර්ෆෝමන්ස් වෙනස් කරා. ඔහුට එන හේට් එකෙන් ඔහු තවත් ඉන්ස්පයර් වුණා. මට හිතෙන විදියට රැප් සීන් එකේ දැන් හොඳටම ස්වැග් එකට අඳින්නේ ශාන් පුතා. හැබැයි කතාව තාම ඉවර නෑ. ශාන් පුතාගේ ස්ටෝරි එක තාම ලියවෙනවා. හිප් හොප් ෆෑන්ස්ලා ශාන්ට ආදරය කරයිද? හේට් එක නවත්තයිද? ඒක කාලය තීරණය කරයි. ඔයාලගේ මතය මොකක්ද?